කටර්ලා ඉඳලා ආවට පස්සේ ෂවර්ම එකක් කන්න බැරි වුණා කියලා දුක් වුණා විතරයි. මගේ දුක බලාගෙන ඉන්න බැරි කමට එයා ගෙදරදීම ෂවර්ම එකක් හදලා දුන්නා. මම්ම පුදුම වුණා මෙයාට මෙච්චර දේවල් පුළුවන්ද කියලා. ඒ තරම් රසට තිබ්බා guys. මේක ලේසි ෂවර්ම එකක්. ඉස්සලාම ලුණු ටිකක් දාලා චිකන් ටික තම්බලා ඒවා ටික පොඩි පොඩි කැලි වලට ඉරාගෙන ගම්මිරිස් ටිකක් දාලා තෙල් ටිකක් ස්ප්‍රේ කරලා එයා ෆ්‍රයර් එකේ දා ගන්නවා. ඊට පස්සේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටිකකුත් එයා ෆ්‍රයර් එකේ දාලා ෆ්‍රයි කරගෙන සෑන්ඩ්විච් රැප්ස් ටිකක් අරන් ඒක ලිපේ තියලා හීට් කරලා තක්කාලි කැප්සිකම් බීලුණු ටිකකුත් කපාගෙන මේ වගේ හැමදේම ලෑස්ති කරලා තියලා මේ ෂවර්ම සෝස් එක සීක්‍රට් සෝස් එකක් guys. මේක හදන විදිය මම තවත් වීඩියෝ එකකින් ඔයගලන්ට කියලා දෙන්න. මොකද මේ ෂවර්ම එකේ සම්පූර්ණ රසම තීරණය කරන්නේ මෙන්න මේ සීක්‍රට් සෝස් එකේ හින්දා. ඊට පස්සේ සලාදයක් තියලා ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටිකක් දාලා ඊට පස්සේ චිකන් ටිකකුත් තියලා කපාගත්ත බීලුණු කැප්සිකම් තක්කාලි ඔක්කොම දාලා හොඳට ඔතලා ගන්න ඕන. මේකට හෙල්දි ෂවර්ම එකක් කියලාත් කියන්න පුළුවන්. මොකද ඒ තරමට තෙල් අඩුවෙන්ම දාලා තමයි හදලා තිබ්බේ. ඒක ෂවර්ම එකක් කරන් කාලා බැලුවා guys. ඇත්තටම මම පුදුම වුණා මගේ වයිෆ්ට මෙච්චර රසට ෂවර්ම හදන්න පුළුවන්ද කියලා. අන්තිමට හොඳ චායි එකක් බිව්වහම කතාරලා කාපු බීපු විදිය තමයි මට මතක් වුණේ ඇත්තටම. ෂවර්ම කන්න කැමති ඕගොල්ලන්ගේ යාළුවන්ට ෂෙයා කරලා කියන්න. එහෙනම් ගෙදරදීම හදලා කාලා බලන්න කියලා මෙහෙම.